හරි. ඔයාලා මුලදී ඊළඟාන ලියාගන්න. මේ හරි. මම ඒක පොඩ්ඩක් කියන්නම් පුතේ. කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් දැන් ඔය ඉරානය සහ ඊශ්‍රායල් අතර යුද්ධෙට ඇමරිකාව වෙනවනේ. මේ ඇමරිකාව වෙන්නේ අතනකොත් ඇමරිකාව කියන්නේ මම නම් හිතුවේ ප්‍රධාන පාර්ශ්වයක් විදිහට හිටියා. හැබැයි අපි දැන් හිතන්නේ අපේ සමාජ ලෝකෙට වෙන්නේ අපි තමයි අපි මේ ඊශ්‍රායල් උදව් කරන්න ඕන නිසා මෙහෙම දෙයක් කරා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. හැබැයි මෙයාලා පාවිච්චි කරගෙන අපේ ලංකාවට හිතන්නවත් බැරි හරිද මතක තියාගන්න මෙන්න මේ P2 යාන එනේ මේ හරි වෙනස් කියන්නේ මේක ඉතා තාක්ෂණයෙන් ඉතා දියුණු මෙයාලා පුතේ ඩොලර් බිලියන 2.1ක් හරිද මම දැන් ඩොලර් බිලියන 2.1ක ලොකු මුදලක් වැය කරලා හදපු යානා වර්ගයක් තමයි මෙන්න මේ B2 යානා කියන්නේ මෙයාලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඇත්තම මෙන්න මේ තියෙන දේවල් මම කියන්නම්කෝ. මේක සාමාන්‍යයෙන් පුතේ මෙයාගේ හැඩය තටුවක වගේ. හරිද? මේක සාමාන්‍ය තටුවක් වගේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ විදිහේ හැඩයක් තමයි මෙයාගේ තියෙන්නේ. ඔන්න ඔය විදිහේ හැඩයක් තමයි තියෙන ආපුල හැඩයක්. හරිද? පියාපතගේ හැඩයක් එක තමයි මෙයා තියෙන්නේ. බොහෝම හරි පියාපතගේ හැඩයක් නිසා පැසෙන්ජර්ස්ලා දෙන්නෙකුට වගේ තමයි යන්න පුළුවන්. මෙයාට මේ හැඩයත් එක්ක විශේෂම දේ තමයි මෙයාලගේ තියෙන රේඩාර් සිස්ටම් එක මගහැරලා යන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා කියන විදිහට මතක තියාගන්න මෙයාලා රේඩාර් වලට අහු වෙන්නේ නැහැ. හරිද? රේඩාර් වලට අහු වෙන්නේ නැහැ. අන්න ඒකත් එක්ක තමයි මෙයාලා මේ කියන දේ ඇමරිකානු යුද ප්‍රහාරකයාන යනවා ඉරානයට ගිහිල්ලා අරගෙන නෙස්ටික බලාගාර වලට ගැහුවා කියලා කියනවා. ඊළඟට කියනවා ඒ විදිහට අපි නෙස්ටික බලාගාර වල තිබ්බ විකිරණශීලී මූලද්‍රව්‍ය අයින් කළා තියෙනවා කියලා. මම තව දවසක් කියනවා විකිරණශීලී මූලද්‍රව්‍ය සහ දාම් ප්‍රතික්‍රියා හරහා මිනිස්සුන්ට සිද්ධ ඉෆෙක්ට් එක මොකක්ද කියලා. හරිද? දැන් අපි මේක පොඩ්ඩක් අදට කතා කරන්නම්. මේ හැඩයත් එක්ක මෙයා ඉස්සරහට යනවා. මෙයාට සාමාන්‍යයෙන් පුළුවන් පුතේ මතක තියාගන්න පැයට කිලෝමීටර් 1010ක්. සාමාන්‍යයෙන් උපරිම වේගය පැයට කිලෝමීටර් 1010ක් කියලා. හැබැයි මෙයාගේ සාමාන්‍යයෙන් මෙයා යන්නේ පැයට කිලෝමීටර් 800ක් 1000ක් අතර වේගයක තමයි යන්නේ. කියන්නේ මෙයා ශබ්ද වේගය අභිමවන්නේ නැහැ. හරිද? මෙයා ශබ්ද වේගය අභිමවන්නේ නැහැ. සාමාන්‍ය තප්පරයට හරිද? මීටර් 280ක වගේ වේගයක් තමයි තියෙන්නේ. හරිද? 280ක වගේ වේගයක් තමයි තියෙන්නේ. මෙයා යනවා. මෙතන විශේෂත්වය මෙයා ඉතා ඉහළ උසකට අඩි 50000ක් වගේ උසකට හරිද? පොළොව මට්ටම තියෙනකොට ඒ පොළොව මට්ටමේ ඉඳලා මෙයා යනවා අඩි 50000ක් විතර උඩකට. හරිද? මේ තියෙන උස නිසා මෙයාට විශේෂ හැකියාවක් ලැබිලා තියෙනවා. හරිද? මතක තියාගන්න මේ තියෙන ගුවන් රේඩාර් පද්ධතිය වගේ හැරලා යන්නේ. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මෙයාලාගේ එන්ජින් එකේ පවර් හොය අපි දැන් කියන්නේ මම ඉන්ටර්නෙට් සර්ච් කරනකොට හම්බුණා. මෙයාගේ එන්ජින් එක පුතේ මතක තියාගන්න ටිකා ශබ්දේ අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒ හරහා නිකන් කර නොපෙනෙන සතුරෙක් වගේ තමයි මෙයා ඉන්නේ. ඇවිල්ලා දාලා යනවා. දාන කම්ම දන්නේ නැහැ ෂොට් එක හම්බුණාද කියලා සාර. ඒගොල්ලෝ දාන කොට දැනගත්තත් මෙයානිකා ඉක්මනට මෙතනින් යන්න පුළුවන්නේ. ඔන්න ඔය කේස් එක තියෙනවා. ඒ කියන්නේ මෙයා වටිනකම ඉතා වැඩි. ඒ වගේම තමයි මෙයාගේ පාවිච්චි කරන පුතේ මතක තියාගන්න. හරි? මෙතන තියෙන විශේෂිත මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මෙයා ස්ට්ලෙන්ත් කියලා විශේෂ තාක්ෂණයක් තියෙනවා. මේ තාක්ෂණික කොටස් නිසා හරි මෙයාට පුළුවන් මොකක් කරන්නද? මෙයාට පුළුවන් මේ තියෙන ගුවන් රේඩාර් පද්ධතිය වගේ හරලා යන්න. ඒ වගේම සාමාන්‍යයෙන් මෙයාට ගෙනියන්න පුළුවන් අපි දැන් කොච්චර ලෝකෙ දියුණුද කියලා. ඔයාලා මතක තියාගන්න. මේ කොච්චර දියුණුද කියලා. ඔයාලට පුළුවන් මේ තියෙන ගුවන් යානයට පුළුවන් කිලෝග්‍රෑම් 18000ක විතර 18000ක විතර මතක තියාගන්න ස්කන්ධයක් තියෙන බෝම්බ ප්‍රවාහනය කරන්න. ඔයි බංකර් බස්ටර් විතරක් නෙවෙයි. මෙතන කියනවා හරිද? නියුක්ලියර් බෝම්බ පවා. ඒ කියන්නේ න්‍යෂ්ටික බෝම්බ පවා මේ හරහා ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා. බලන්න. ලෝක කොච්චර දියුණුද අපි දැන් ඔයාලා මේ සයන්ස් මැක්ස් ටෙක් කරන ළමයින්ට හරිද? මේ පැත්ත ගැන අධ්‍යයනය කරන්න පුළුවන් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ සරලවම කිව්වොත් සමහර වෙලාවට මෙතන පෙන්නන්නේ ගාන යුද බලය සහ
ඊශ්‍රායල් යුද බලය සහ ඇමරිකන් යුද බලය. අපි තමයි ලෝකේ හොඳම අව්‍යායුධ හදන්නේ. අපි තමයි අපිට එහෙම තාක්ෂණයක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ කියලා. ඇයි දැන් මෙහෙමනේ දැන් පැට්‍රිකලි හරිද අපි දන්නවා අයන් ඩෝම් පද්ධතිය. අයන් ඩෝම් පද්ධතිය කියන දේ මතක තියාගන්න හරිද? එයාලා කරන්නේ ගුවනේදීම තමන්ගේ එන රටන ප්‍රහාර විනාශ කරනවා. ඒතර එයාලා කියන හරි අපේ තමයි ලෝකෙ දියුණුම හරිද? ගුවන් ආරක්ෂණ කලාපේ ආයුධය තියෙන්නේ. හරි. එයාලා කියන්න හදන්නේ හරි අපි තමයි හොඳම ආයුධ නිෂ්පාදකයෝ. අපෙන් ආයුධ ගන්න වගේ හැඟීමක් සමාජගත කරන්න පුළුවන් දැන්. මතක තියාගන්න ලෝකේ ඕන තරම් යුද්ධ තියෙනවනේ. මේ යුද්ධ වලට හරි තමන්ට දැන් බැලිස්ටික් මිසයිල් කියයි මේ එක එක ජාතිය මිසයිලත් එක්ක මෙයාලා කරන්නේ තමන්ගේ යුද්ධ බලය පෙන්වනවා. හරිද? හැබැයි මේ වෙලාව හරහා වෙන්නේ ලංකාව ඊට පස්සේ ඒ වගේ අරගෙන සාමාන්‍යයෙන් පැටින ආර්ථිකයක් තියෙන රටවල් හරිද? පැටින ආර්ථිකයක් තියෙන රටවල් තවත් තෙල් මිල වැඩි වෙනවා. ඔය සිද්ධිත් එක තව ජීවන වියදමට අපි විනාශ වෙන්න පටන් ගන්නවා. හරිද? හැබැයි මෙයාලා හරිද මේ ලොකු ලොකු ගහගන්නකොට වැඩිපුර කරන්න පොඩ්ඩෝ කියනවා. හරිද? ඒක කතාව. ඒක නිසා මේ කියන්නේ ඔයාලා පුළුවන් නම් මෙතනින් මේක හොඳට ඉගෙනගෙන මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මේ වගේ පැතිවලට කියන්නේ රැකියාව අවස්ථාන් අනාගත ලෝකෙ හැදෙයි. මොකද හේතුව දැන් මේ සයන්ස් කරන ළමයෙකුට න්‍යෂ්ටික පැත්ත අධ්‍යයනය කරොත් හරිද? ඒ කියන්නේ ඉරානයේ පවා ඉන්නවා නියුක්ලියර් විශේෂඥයෝ. හරිද? නියුක්ලියර් ස්පෙෂලිස්ට්ලා 6 දෙනෙක් මරනවා කියන උතර මෙයාලා ලොකු පඩියක් දීලා අනිවාර්යෙන් ওই තියෙන දේවල් වල තියාගන්න නැති. මම කියන්නේ නෑ මේ ලෝක විනාශ කරන දේවල් හදන්න කියලා. හැබැයි ලෝකෙට බල ශක්තිය කියන දේ ලෝක කියන්නේ දැනට ඔයාගෙන තියෙන හොඳම බල ශක්තිය න්‍යෂ්ටික ශක්තිය. හරිද? ලංකාවේ තියෙනවා න්‍යෂ්ටික බල ශක්තිය අධිකාරිය කියලා. හැබැයි ඒක ලොකුවටම යන්නේ නැහැ. මොකද දැන් හොස්පිටල් වල තියෙනවනේ මේවා. හොස්පිටල් වල තියෙනවා පුතේ විකිරණ ඒකකයක්. ඒ විකිරණ ඒකකයේ තියෙන අඳුමේ තියෙන අර කියන්නේ ඒ කාලයක් ওই විකිරණ දැන් එක්ස්රේ ගන්න මැෂින් වල කාලයක් කෙනෙක් ඉන්නකොට මතක තියාගන්න ඒ කාලයේ කෙනෙක් ඉන්නකොට එයාගේ ඇඟට විකිරණ ඇතුල් වෙනවා. ඒතකොට එයා නිතරම චෙක් කරගන්න තමන්ට කොච්චර විකිරණ ප්‍රමාණයක් ශරීරගත වෙලා අඳුර එක පිළිකා දෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න නම් අර විකිරණ බල ශක්තිය අධිකාරිය කියන කොටසදී අරගෙන හරි මේ කාලේදී වා මෙතනින් අයින් වෙන්න තවදුරටත් රැකියාව කරන්න බෑ කියලා. හරිද? ඒක නිසා අර මේ දේවල් ලොකු රැකියා අවස්ථා තියෙන දේවල්. හරි? එතකොට ඒකත් එක්ක මෙතන ලොකු දේවල් ටිකක් තියෙන මේක තමයි දැනට කියන දැන් ඇමරිකාව කියන විදිහට ලෝකෙ තියෙන හොඳම ප්‍රහාරක යානය ඒකත් එක්ක රේඩාර් පද්ධති මග හරිනවා. ඒ වගේම ඉතා විශාල ස්කන්ධයක් ගෙනියන්න පුළුවන්. ඒ අතරතුර ව්‍යර්ථ ෂණිකව ප්‍රහාර දීලා අද ටාගට් එකට මොකද බෝම්බ නිදහස් කරලා ඒවට ටක් ගාලා ෂණිකව එතනින් යන්න පුළුවන්. මේක යාන 6කට ප්‍රහාර කියන 6ක් ගියා කියලා තමයි කියන්නේ. එතකොට ඉතා විශාල සංහාරයක් කියන්නේ විනාශ කරන්න නැති අනිවාර්යෙන්ම. ඉතින් අපි දන්න ප්‍රමාණය හරි චුට්ටි අපට එන දේවල් එක්ක අපි බලන ඉන්ටර්නෙට් එකෙන් ඒවත් එක්ක නතර. උතල දන්නේ හරියටම ඉරාන් ගවර්න්මන්ට් එක තමයි කොච්චර විනාශයක් වුණාද කියලාද. හරි අපි දැන් පාඩමට යමු. මොකද හේතුව මේක ගැන කතා කරොත් සමහරවිට අපිට කාලෙ මදි වෙන්න පුළුවන්. අපි ඉතුරු භ්‍රමණතලයේ ප්‍රශ්න ටික පුතේ හදාගෙන යමු. හරි? එන්න එක කතාව. ඒකත් එක්ක. හරි. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒකයි තියෙන්නේ.